කල්පනා කර කර ඉන්නකොට කසුන් එතෙන්ට ආවා. අනේ ඇයි බං අර කෙල්ලට අච්චර රිද්දන්නේ? ඒ මොකද යාමට ලම් වෙනවට මම කැමති නැති නිසා. ඒත් ඇයි? උඹට හේතුවද දැනගන්න ඕන. ඔව් බං ඔව්. හරි යමුකෝ. ඊට පස්සේ දෙන්නත් එක්ක ආවේ ග්‍රවුන්ඩ් එකට. උඹ දන්නවද වික්‍රම සූරිය බණ්ඩාර? අර කුඩු විකුණන ගණිකා ව්‍යාපාර කරන ඇමතියද? ඔව්. ඌව මොකටද මම මෙතෙන්ට ඇදලා ගත්තේ? ඇදලා ගත්තේ මෙතෙන්ට අදාළ නිසා. මෙතෙන්ට අදාළයි? ඒත් ඇයි? ඒ මොකද ඒ මගේ තාත්තා නිසා. මොකද්ද උඹ කියන්නේ? ඔව් බං ඔව්. ආතල් දෙන්නේ නැතුව හිටපන් බං. ආතල් නෙමෙයි මං කියන්නේ ඇත්ත. පුංචි කාලේ ඉඳන් මම ඉන්නේ අම්මා එක්ක. අම්මා කැමති නෑ තාත්තගේ වැඩවලට. ඒකයි එයා මාවත් අරන් මෙහෙට ආවේ. ඒත් මට බයයි තාත්තා දෙවුන්දුට කරදර කරයි කියලා. අනිත් එක දෙවුන්දු වුණත් මම වගේ කෙනෙක්ට කැමති වෙන්නේ නෑ. උඹට පිස්සුද බං? ඒකි උඹට ඇත්තටම ආදරය කරා නම් උඹව තේරුම් ගනීවි. තේරුම් ගනීවි. ඒත් තාත්තගෙන් එයාට ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ බං. තාත්තා දැනගන්නේ කොහොමද බං? පූර්විකෙන්. අර ගිනි බෝම්බෙකින්? ඔව් බං. ඒක කියන්නේ තාත්තගේ හොඳම යාළුවගේ දුව. පොයි බං. මොකද්ද බං අපි කරන්නේ? වෙන දෙයක් බලන් ඉන්නවා බං. ඔබ බලන් හිටපන්. වෙන එකෙක් දෙව්දුව අරන් යනකම්. ඒකට නම් කොල්ලගේ හිත පොඩ්ඩක් ගැස්සිලා ගියා. ඇත්තටම එහෙම වෙයිද බං? ඔව් ඉතින්. මම උඹ මොනා නම් කවදාවත් දෙව්දුව අතාරින්නේ නෑ. අනේ මන්ද බං. බලමුකෝ. උඹ බල හිටපන්. හා දෙන්නත් එක ටික වෙලාවක් ඉඳලා ක්ලාස් එකට ආවේ මේ වෙලාවේ ගන්න නිසා. සීන පල්ලෙහා බැලුවත් කෙල්ල පන්තියේ පේන්න හිටියේ නෑ. ඉස්කෝල් එක ඉවර වෙනකම්ම සිහින කෙල්ලව දැක්කේ නෑ. කෙල්ල හිටියේ තැන මාරු කරගෙන. මොකද කෙල්ල සීන්ට පොරොන්දු වෙන විදියට කෙල්ල හිතාගත්ත සීන්ට මුණ ගැහින්නේ නැති වෙන්න. ඉස්කෝල් ඉවර වෙලා සනුවත් දැන් ඉක්මනට ආව සුනම මුණ ගැහෙයි කියලා හිතලා. අනේ බමට කසුන්ව බලන්න ඕන. අනේ සෝරි බං. මම එහෙනම් යන්නම්. ඔයා ඉඳලා ඉන්න. කමක් නැද්ද? කමක් නෑ බං. දෙවුන්දු එහෙම කියලා ආපු බස් එකේ නැගලා ගියා. කසුන් සනුව ඉන්න තැනට ආවා. කෝ දෙවුන්දු? එයා කියා. ඇයි ඒ? මෙන්න මේ ගෝතය නිසා. සනු එහෙම කියපු විදියෙන් නම් දෙන්නටම hina ගියා. කමක් නෑ උඹලා දැන් හිමීට වරෙන්කෝ. මම යන්නම්. හරි. ඒක නෙමෙයි සනු. අද දවසම දෙවුන්දු ක්ලාස් එකේ හිටියේ නැද්ද? හිටියා. හැබැයි වෙන තැනක. ඒ කියන්නේ මෙච්චර දවසක් ඔයා බලන්න ඕන නිසා එතන හිටියේ. හැබැයි අද ඉඳන් එයා ආයෙ ඔබ බලන්න ඉන්නේ නෑ. එයා දැන් ඉන්නේ වෙන තැනක. එහෙනම් එයා හිත හදාගෙන. ඒකත් හොඳයි. ඔව් ඉතින් ඔයා ආදරය කරේ නෑනේ එයාට. සීනි hina වෙලා එතනින් ගියා. ඔයාගේ යාළුවට නම් පිස්සු හොඳේ. ඒක නම් ඇත්ත. කසුන් hina වෙලා එහෙම කිව්වත් කසුන් සනුවට ඇත්ත කියන්න ගියේ නෑ.